තෙරුවන් සරණයි. කටුගොඩ මීගාහේන විහාරස්ථානයේ අභිනවයෙන් නිදිවන චෛත්‍යරාජන් වහන්සේ මා විසින් නිර්මාණය කරන 23 වෙනි චෛත්‍යරාජන් වහන්සේ දැන් වැඩ කටයුතු සාර්ථකව කරගෙන යනවා. මේ වෙනකොට ගර්භේ භාගයක් බැඳගෙන යන්නේ. ඉතින් තාමත් වැඩ කට්ටිය මෙන්න අපේ පොඩි හාමුදුරුවෝ තමයි මූලිකත්වය අපේ චෛත්‍යරාජන් වහන්සේ නිර්මාණයේ මූලිකත්වය ගන්න අපේ මීගාහේන විහාරස්ථානයේ ඉන්න පොඩි හාමුදුරුවෝ. ඉතින් අපි උඩට යම් බලන්න මේ යට කොටස පුරවන්න තියෙන්නේ. ඒකයි ඒක ඒ විදිහට හදලා තියෙන්නේ. පුරවලා ආසනයේ උස්සලා තමයි චෛත්‍ය නිර්මාණය වෙන්නේ. උස් ආසනයක අඩි 3ක් උසට මේ තියෙන පේසාවලලු එකින් එක මේ තියෙන පේසාවලලු පරණ චෛත්‍යයක ආකාරයට තමයි අපි මේ චෛත්‍ය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ තියෙන ගර්භය බැඳගෙන යන හැටියෙන් අපි ළඟදිම නිදන් වස්තු පූජා කරන්න නිදන් කොටුව අපි මේ තියෙන්නේ නිදන් කොටුව නිර්මාණය වන ආකාරය. ඉතින් මේ අච්චුව තියලා ගර්භේ මේ ආකාරයට තමයි ඉතින් වැඩ කටයුතු කෙරීගෙන යන්නේ. ඉතින් මේ චෛත්‍යයේ මේ පින් සාදු සිතින් යුතුව ආලසීන මගේ යාළුවෝ හැමෝම සාදු කියලා මේ ඉදිවෙන චෛත්‍යයේ පින අනුමෝදන් කරගන්න. හැමෝටම තෙරුවන් සරණයි. ආපහු ගර්භේ බැඳලා ඉවර වෙලා වීඩියෝ එකක් දාන්නම් හැමෝටම. එහෙනම් තෙරුවන් සරණයි මගේ යාළුවෝ හැමෝටම.